හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට දැන් මම අද අලුත් vlog එකක් තමයි අරගෙන එන්නේ මේ සැරේ අපි කොහෙද ගියේ කියලා ඔයාලා බලනවා ඇති ඇත්තටම අපි අනුරාධපුරේ තමයි ගියේ මොකද මේ අක්කලා වැකේෂන් ඇවිත් තිබුණා එයාලට කොහේ හරි යන්න ඕන වුණා පේනවනේ ආච්චිලත් එක්ක යන්න පොර කනවා නංගිත් පොර කනවා අයියලත් පොර කනවා ඉතින් ඔන්නෝම තමයි අපි පිටත් උනේ ගෙදරින් 1:45ට විතර පිටත් උනා මොකද උදෙන්ම ගියපුවාම මේ අනුරාධපුරේ රස්නේ වැඩිනේ අවුව වැටෙනවම ඇවිදින්නත් අමාරුයි. ඉතින් මේ ටයිම් එකට ගියපුවාම හවස් වෙනකොට මේ ඉර බහැලා හින්දා පොළවේ තියෙන රස්නේ ප්‍රමාණය අඩුයි කියන්නේ ඇවිදින්න පුළුවන්. අපි මේ ටයිම් ගෙදරින් පිටත් උනේ අනුරාධපුරේ කුරුණෑගල කියන්නේ ටිකක් ළඟයිනේ. ඒ හින්දා හැබැයි ගානට ටයිම් සෙට් වුණා අපි යනකොට. කොහොම හරි ඉතින් අපි අනුරාධපුරයට යනකොට හවස 4 විතර වුණා වෙලාව. මොකද මේ හිමීට තමයි තාත්තා ගියේ. ඉතින් ඔන්න ඔය විදිහට ගිහිල්ලා අපි ඉස්සරොම ගිය ගමන් කරේ මග නැවතිලා කෑවා. කියන්නේ මේ වාහන දාන්න තියෙන තැන ගහක් යටට ගිහිල්ලා මේ සෑන්ඩ්විච් හදාගෙන ගියා. ඒව කෑවා. අපි ගියේ වෙනම. ඒ කියන්නේ තාත්තා කිව්වා තාත්තා එන්නම් කියලා යාට මහන්සි කියලා. ඊට පස්සේ මමයි අම්මයි බබලා තුන්දෙනයි අක්කයි යන්න පිටත් වුණා. කියන්නේ අවුව බහැලා හින්දා නම් එච්චර ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඉස්සරෝම ගියේ ජයශ්‍රී මාබෝධිය ගාවට. ඉන්නේ මගේ පැංචි. චුට්ටක් කොල්ලෙක් වගේ නේද? අක්කගේ ලොකු බබා නිර්වාණ ලේනු දැකලා හරිම සතුටින් හිටියේ. මොකද එයාලා එහෙ ඉන්නකොට එයාලට සත්තු දකින්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා පුදුම සතුටකින් මේ කෑ ගහුවේ ලේනු ටික දැකලා. ඉතින් ওই විදිහට අපි ඇතුළට ගියා. ගිහිල්ලා ඉස්සරම මං කියවනේ මේ බෝධියට ගියේ කියලා. බෝධියට ගිහින් ෆොටෝ ටිකකුත් ගත්තා. මොකද කවදා හරි අපිට මතක විදිහට ඉතුරු වෙන්නේ ওই ටික විතරනේ. ඊට පස්සේ උඩමළුවට ගිහිල්ලා මල් තියලා වන්දනා කටයුතු කෙරුවා. ඊට පස්සේ එතනින් පිටත් වෙන්න කලින් එතන මේ ෆොටෝ ටිකක් ගත්තා. හේතුව මේ සෙනග අඩුයි. හවස ගියපු හින්දා වෙන්නේ නැති. ඒ වගේම කවුරු හරි බායක් ඔප්පු කරන්න ඇවිල්ලා තිබුණා. ඒ තමයි අර මේ ශ්‍රී මහබෝධියේ අතු ශාඛාව තියෙන තැන මේ පහළ කණුවක් තියලා හින් ආධාර කරලා තියෙනවනේ. එතන පහළේ වල මල් වලින් සරසලා තිබුණා. අපිත් ඒකට උදව් කරා. ඊට පස්සේ ආය පහළට ඇවිත් ওই විදිහේ වීඩියෝ එකකුත් ගත්තා. අරගෙන එළියට ඇවිත් මේ වෙනම තැනක් තියෙනවනේ මේ පහන් තියන්නේ. එතන පහන් එහෙම තියලා රුවන්වැලි සෑයට යන්න පිටත් වුණා. පේනවනේ දෝනිගේ සතුට. ඊට පස්සේ අපි යනකොට මෙන්න මේ මල් හම්බුණා. මේවට කියන නම මට මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නෝ නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ওই විදිහට තමයි හවස රුවන්වැලියේ පෙවුනේ. ඊට පස්සේ ඔන්න ඔය වගේ ලස්සන දර්ශනයක් තමයි තියෙන්නේ. බලන්නකෝ මේ හාමුදුරුවෝ පිරිස් සජ්ජායනා කරන් රුවන්වැලියට යනවා. ඒකත් අපේ වෙලා වෙන්නේ නැති ඒ වගේ දෙයක් දකින්න හම්බුනේ. අපිත් රුවන්වැලියට ගිහිල්ලා ඉස්සරෝම මේ කරේ එතන මළුවට යන්න කලින් පහන් තිබ්බේක පහන් තියලා හඳුන් කූරු පත්තු කරා. මොකද මේ රුවන්වැලියට පහලින් තමයි ඒකට වෙනම තැනක් හදලා තියෙන්නේ. ඉතින් මේ බලනකොට හරිම ලස්සනට පේනවා. මේ කොච්චර ගියාවත් එපා වෙන්නේ නැති තැනක් තමයි අනුරාධපුරේ. දෝනි වඩාගෙන යනවා කියන්නේ ඉතින් ලේසිත් නෑ. ඇවිදින්නේ නැති හින්දා වඩාගෙනම තමා ගියේ. අවුවසර අඩු වෙලා නිසා මේ අද නම් බයක් නැතුව මේ රුවන්වැලිය වටේට වන්දනා කරගත්තා. නැත්තම් වෙනදට දුවනවා උතනේ. මොකද කකුල් පිච්චෙන හින්දා. කොහොම හරි එතන වන්දනාමාන කරගෙන පිටත් වෙනකොට 6:10 විතර වුණා. ඒ කරලා අපි ගියා වාහනේ නවත්තපු තැනට. කියන්නේ මේ තාත්තා කලින් පාක් කරලා තිබුණ තැනින් ආයෙ මේ රුවන්වැලිය පැත්තට වාහනේ අරන් ඇවිත් තිබ්බා.
ඊට පස්සේ අක්කා බබාව ගත්තා. මොකද එයා දිගටම වඩා එනාපු හින්දා එයා මේ ගෝකාට් එක යන්නත් අකමැති. ඉතින් ওই විදිහට තමයි අපේ අනුරාධපුර ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් ආයෙමත් අලුත් vlog එකකින් ඔයාලව හම්බ වෙන්න. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.